Hi, welcome to Nora Candle House. ඉතින් අද මම ආවේ ඔයාලත් එක්ක heart soy wax එකෙන් අපි candle එකක් හදන්නේ කොහොමද කියලා කතා කරන්න. අද මම හදන්නේ heart soy wax එකෙන් daisy candle එකක්. සාමාන්‍යයෙන් අපි mold එකක් use කරනකොට මම නම් order එකක් කරලා ඊළඟ order එකට යනකොට මම ගොඩක් වෙලාවට mold එක හොඳට සබන් දාලා rinse වල දාලා හොදලා වේලලා තමයි ගන්නෙ. හරි එතකොට අපි mold එක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා මුලින්ම preheat කරගෙන ඉන්නවා. ඊට preheat කරලා ඊට පස්සේ මොනකද කලින් හදපු orders වල මොන හරි colors තිබුණොත් ඒව නැතිව යන්න මම මේක ඉස්සෙල්ලාම preheat කරගන්නේ. ඊට පස්සේ මම අද මේක MS floating candle එකක් විදිහට පාවිච්චි කරන නිසා මේකට මම sink base එකත් එක්ක පොඩිම වික් එක දාගන්නවා මුලින්ම. මේ වික් එක දාගන්නේ මම ගොඩක් වෙලාවට mold එක සිදුරු කරලා තමයි කලින් orders හදන්නේ normal candle හදනකොට. එතකොට මේකේ සිදුර තියෙනවා candle mold එකේ. එතකොට ඒ සිදුරෙන් තමයි අපි මේ වික් එක රඳව ගන්නෙ. හරි මම මේ වගේ පොඩි දරණුවක් වගේ පොඩි ට්‍රේ එකක් අරන් තියෙන්නේ වික් එක දැම්මට පස්සේ නැත්තම් නිකන් සුමට මේසයක් උඩ තිබ්බොත් වික් එක යන්න තැනක් නැති හින්දා මේ වගේ පොඩ්ඩක් දැල් තියෙන එකක් ගත්තේ ට්‍රේ එකක් වගේ එකක්. හරි ඊට පස්සේ මම මෙයාට මම කලර්ස් 2 ටෝන් යන්නේ කලර්ස් දෙකකට බ්ලූ කලර් එක මැදට ඊට පස්සේ වයිට් කලර් එකේ. එතකොට මම ඉස්සෙල්ලාම මේකට fragrance ඇඩ් කරලා පොඩි ඩ්‍රොප් එකක් පාවිච්චි කරලා මැද බිඳුව ෆ්‍රිල් කරගෙන ඉන්නවා නිල් පාටින්. ඊට පස්සේ මේක මං heart soy wax එකෙන් හදන නිසා මේක ටිකක් වෙලා තියෙනවා paraffin wax එකට සාපේක්ෂව. විනාඩි 5ක් 10ක් වගේ තියෙනවා මෙයා high වෙන්න. එතකොට high වුණාට high වෙනකන් අපි filling එකට දාන මිශ්‍රණය හදාගන්න පුළුවන්. එතකොට ෆිලින් එකට දාන මිශ්‍රණය මම ඩබල් බොයිල් වෙන්න තියලා තියෙන්නේ. මම මේක භාජන දෙකක හදාගන්නේ. අද මම මේකට පාවිච්චි කරන්නේ මයික එක පාවිච්චි කරන්නේ මොකද අර ලස්සන හොඳ ලුක් එකක් එන්න මයික එක අපිට උදව් වෙනවා. මොකද මෙයා heart soy wax එකෙන් හදන හින්දා තව ලස්සනක් මෙයාට එකතු වෙනවා. ඒ නිසා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේකේ කලර් එකත් හොඳ ෂයින් ලුක් එකක් එනවා. ඊට පස්සේ මම හොඳට මික්ස් කරලා ඉවර වුණාට පස්සේ මම තර්මෝමීටර් එක පාවිච්චි කරනවා මෙයාට fragrance ඇඩ් කරගන්න. එතකොට මම මෙයාගේ ස්කන්ධය කලින් මැනලා තියෙන්නේ. මොකද daisy flower එකකට යනවා මේ ග්‍රෑම් 25ක් වගේ ආසන්න වශයෙන් යනවා wax ග්‍රෑම්. එතකොට සාමාන්‍යයෙන් මෙයාගේ අපි ග්‍රෑම් 2ක් වගේ ෆිල් කරගන්න තියෙන. එතකොට ග්‍රෑම් 20ක් වගේ ආසන්න වශයෙන් යනවා ෆිල් කරගන්න. එතකොට මෙතන මම ග්‍රෑම් 100ක් තමයි දිය කරගෙන තියෙන. 100කට වැඩි වෙන්න ඕනේ පොඩ්ඩක් දිය කරගෙන තියෙන. එතකොට මම උෂ්ණත්වය බලලා ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 75 දී වගේ 75 85 වගේ අතරදී අපිට fragrance එක ඇඩ් කරගන්න පුළුවන්. හරි උෂ්ණත්වයේදී fragrance එක ඇඩ් කරගන්න එකේ වාසිය තමයි අපි මේක බර්න් කරද්දී කැන්ඩල් එක හොඳ සුවඳක් සහිතව මෙයා බර්න් වෙනවා. ඒක තමයි අපිට හරි උෂ්ණත්වයේදී fragrance එක ඇඩ් කරගන්න එකේ වාසිය. එහෙම උනේ නැත්නම් හරියට fragrance වලින් හරි සුවඳ එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා. හරි ඊට පස්සේ මම මේක preheat කරගෙන එකේ වීඩියෝ එක මට ගන්න බැරි වුණා. ඊට පස්සේ මම mold එක ආයෙසරයක් පොඩ්ඩක් preheat කරලා විනාඩියක් වගේ ඉඳලා මම මේක fill කර ගන්නවා. මේක සාමාන්‍යයෙන් අපි mold එකකට මේ පුරවද්දී heart soy wax එක විශේෂයෙන් අපි සාමාන්‍යයෙන් wax එක සෙල්සියස් අංශක 55ට වගේ ආවට පස්සේ තමයි mold එක preheat කරගෙන දාගන්නේ. හරි. එතකොට අපි බලමු unmold කරගන්නේ කොහොමද කියලා මේක. ඊළඟ lesson එකෙන් ඊළඟ වීඩියෝ එකෙන් සාමාන්‍යයෙන් flower එකක් unmold කරගන්නකොට candle එකක් විශේෂයෙන් heart soy wax එකෙන් හදන එක චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. අපි බලමු මොනවද mold එකකින් candle එකක් unmold කරගන්නකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් කියලා. අපි සාමාන්‍යයෙන් එක පාටම candle එක ගලවලා ගන්නෙ නැහැ. හොඳට විශේෂයෙන් heart soy wax එකේ crack වෙන්න තියෙන කැඩෙන්න තියෙන මේ සම්භාවිතාව වැඩි. ඒ නිසා හොඳට mold එකේ වටේ ටික ලිහිල් කරලා ඉවර වෙලා තමයි අපි මේ mold එක candle එක unmold කරගන්න පුළුවන්. ලස්සනට පේනවා ඇති හොඳ ලස්සනට පෙනුමකින් තියෙනවා.
කැන්ඩල් එක. එතකොට මම හරි බයයි හાર્ට් සොයි වැක්ස් එකෙන් කැන්ඩල් එකක් හදලා අන්මෝල් කරගන්නකොට මොකද මෙයා සමහර වෙලාවට කැඩෙන්න බලනවා. මේ මෝල්ඩ් එකෙන් අර පොඩි කෑල්ලක් වගේ මේ පුපුරනවා බලනවා. ඒ නිසා මම හරි බයයි අර අපි ඉක්මනට හදිසි ඕඩර් එකක් කරනහම විනාඩි සාමාන්‍යයෙන් පැයකින් වගේ මේක ටක් ගාලා අන්මෝල් කරගන්න පුළුවන්. හැබැයි මම එච්චර ඊට වැඩි වෙලාවක් ඉන්නවා. ගොඩක් වෙලාවට මට ටයිම් තියෙනවා නම් මොකද හේතුව තමයි එහෙම ඉන්න එකේ වාසිය ක්‍රැක් වෙන තිය අඩුයි එහෙම වුණාම. හරි. අපි මේ විදිහට හොඳට අර විදිහටම පොඩ්ඩක් දෙපැත්තෙන් බුරුල් කර කර අන්මෝල් කරගන්න. සාමාන්‍ය ඩේසි ෆ්ලවර් එකක් අන්මෝල් කරගන්න පුළුවන් අපිට. පැය හાર્ට් සොයි වැක්ස් එකෙන් හදපු ගමන් පැයකමාරකින් වගේ අන්මෝල් කරගන්න පුළුවන්. පැරෆින් වැක්ස් එකෙන් හදපු ගමන් විනාඩි 45ක් පැයක් වගේ කාලයක් ඇතුළත අපිට අන්මෝල් කරගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙනවා ඇති ගැටලුවක්. දැන් මේකේ ඔයාලට සමහර මේ මෝල්ඩ් අන්මෝල්ඩ් කරාට පස්සේ පේනවා ඇති පොඩි පොඩි කෑලි කෑලි වගේ තියෙනවා. ඒවා අපිට හොඳට පින්සලකින් අයින් කරලා ඊළඟට කරන්න පුළුවන්. හැබැයි අලුතින් මෝඩ් එකක් කරනවා නම් කියන්නේ මේ කලර්ස් නැතුව වෙන මෝඩ් එකක් කරනවා නම් පොඩ්ඩක් රින්ස් වලින් වගේ හොඳට මේ මෝල්ඩ් එක හොදලා ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒක අපිට කැන්ඩල් එකේ තියෙන ලස්සන ගතියටත් පොඩ්ඩක් වැඩි වෙනවා. නැත්නම් අර කලර්ස් එකතු වෙන නිසා. ඔයාලා මොනා හරි ගත්තනම් මගේ මේ වීඩියෝ එකෙන් අපේ YouTube එකේ නම් බලන්න subscribe කරගෙන TikTok එකේ නම් බලන්න follow කරගෙන යන්න. ඔයාලා ඔක්කොටම good bye.